මොලෙන් බලන්නේ පුළුවන් තරම් ආයේ නැති වෙන ෆැට් එක ගන්න. එතකොට කරන්නේ මොලෙන් සිග්නල්ස් දෙනවා. දැන් අද නැත්තම් කවද්ද අපි ආයි කන්නේ කොයි වෙලාවේද අද නෙමේද චීට් මීල් එක කියලා තමන්ගෙම මේ තමන් ප්‍රශ්න අහන්න පුළුවන්. අයිබෝන් කාලෙකින් මම YouTube එකේ වීඩියෝ එකක් කරමුලා තියෙන හින්දා මම හිතුවා ආයෙත් දැන් දිගටම YouTube පටන් ගන්න ඕනේ කියලා. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට දිගටම වීඩියෝස් අප්ලෝඩ් කරන්න. අද ජිම් එකට ගිහලා කාඩියෝ සෙෂන් එකකින් පස්සේ මම හිතුවා මම දැන් ආයි ඩයට් එකේ ඩයට් කරනකොට නොකර යුතු දේවල් පහක් ගැන මම කතා කරන්න කියලා. පළවෙනි දේ තමයි macros and calories. මේක කවුරු කොහොම කිව්වත් fat burn කරනවා නම් පළවෙනිම දේ තමයි macros and calories. එතකොට calories in calories out. තමන්ගේ උසයි බරයි activity level එකයි බලලා දවසකට ගන්න ඕනේ calories ප්‍රමාණය හදා ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා already deficit එකක ඉන්න ඕනේ. මේ deficit එක කොයි විදිහටද ගන්න කියලා ඔයගොල්ලෝ එක්ක ඔයා තීරණය කරන්න ඕනේ, එක්ක ඔයාගේ coach හම්බෙලා කතා කරලා තීරණය කරන්න ඕනේ. අපි හිතුවොත් නෑ මගේ ඇඟ එහෙම නෑ මම special මට මෙහෙම කෑවට අවුලක් වෙන්නේ නෑයි කියලා ඒ බොරු කතාවක්. ඒකින්ද ඔයගොල්ලෝ පළවෙනියෙන්ම fat එක burn කරලා abs ගන්න ඕන නම් ඇඟ lean කරන්න ඕන නම් කරන්න ඕනේ calorie deficit. වාගේ macros and calories මොනවද කියලා හරියටම දැනගන්න එක. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි වුවමනා නැති දේවල් ෆ්‍රිජ් එකට ගන්න එක. ගෙදරට ගේන එක. ඩයට් එකක් කරනකොට. කවුරු කොහොම කිව්වත් මටත් එමයයි. මට වැඩිය කම්පීට් කරන අය හරි කවුරු කොහොම වුණත් ඩයට් එකකදී ඕගොල්ලන්ගේ විල් පවර් එක කොච්චර තිබ්බත් එක තැනකදී එනවා දරා ගන්න බැරි දෙයක්. එතකොට හොඳම දේ තමයි ගෙදර ෆ්‍රිජ් එකේ මුකුත් නැහැයි කියලා හිතා ගන්න එක. උදාහරණයක් විදිහට ගත්තොත් අයිස්ක්‍රීම් හරි කේක් හරි පේස්ට්‍රීස් හරි මම දන්නවා මමත් කරලා තියෙන හින්දා මම කියන්නේ අපි ඩයට් එකකට ගියාම හිතනවා නෑ මම කන්නේ නෑ බැරිම වුණොත් කන්න හරි මොකක් හරි එක්ස්කියුස් එකක් දීලා අපි කරන්නේ ෆ්‍රිජ් එකට මොනවා හරි දෙයක් ගෙනල්ලා දා ගන්නවා. එහෙම තමයි මොලේ වැඩ කරන්නේ. එතකොට මේ දේවල් නොගෙන ඉන්න එක තමයි හොඳම දේ ඩයට් එකක් කරනකොට. මොකද ඩයට් එකක් කියන එක මේක සාමාන්‍යයෙන් හුඟක් ඕනම කෙනෙක්ගේ ඇඟ වෙනස් කරන්න පුළුවන් සති 16ක් යනකොට. හැබැයි ඒ සති 16 තුලත ඕගොල්ලෝ පුළුවන් තරම් ස්ට්‍රික්ට් වෙලා ඉන්න ඕනේ. මොකද ඕගොල්ලෝ නෑ මේක මම කන්නේ නැහැ මේ පස්සට තියාගන්නවයි කියලා එහෙම දෙයක් විදිහට මේක ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම නොදැනුවත්වම ඒක කැවෙනවා. මොකද මට වෙලා තියෙනවා. ඒකෙන්ද දෙවනියෙන් කරන්න ඕන දේ තමයි තමන්ගේ ඩයට් එකේ කෑම වලට අමතරව වෙන කෑම ගන්නේ නැතුව ඉන්න එක. ඒක තමයි ලේසිම විදිය ඩයට් එකක් දිගටම පවත්වාගෙන යන්න. එතකොට hard work commitment කොච්චර කිව්වත් will power කියන දේ ඕගොල්ලෝ will power ඒක පාවිච්චි කරන්න ඒක අඩු වෙනවා. එතකොට කමිට් වෙන්න පුළුවන්. හැබැයි කාලයක් තිස්සේ මේක දැන් සතියක් දෙකක් කරලා නවත්තන දෙයක් නෙමෙයිනේ. එතකොට සාමාන්‍යයෙන් සති 8 10 12 16 වගේ යන දෙයක්. එතකොට මේ මාස 3-4 ඇතුළත ඔයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එක තැනකදී කන්ට්‍රෝල් එක නැති වෙන්න පුළුවන්. ඒකින්ද හොඳම දේ තමයි විල් පවර් එක තියෙන්න පුළුවන්. හැබැයි විල් පවර් එක පාවිච්චි කරන්න ඒක අඩු වෙන්න ගන්නවා. ඒකින්ද තමන්ව ට්‍රස්ට් කරන එක හොඳයි. හැබැයි chance එකක් ගන්න එපා. ඩයට් එක හරියටම පවත්වාගෙන යන්න ඕන නම් අනවශ්‍ය දේවල් ඩයට් එකෙන් අමතර දේවල් මුකුත්ම අරගෙන ෆ්‍රිජ් එකේ දාගන්න එපා. ඊට පස්සේ නම්බර 3 තමයි හිතලා දේවල් කන එක. හිතන්න ඒ කියන්නේ මට මේක කෑවට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. දැන් පොඩ්ඩයිනේ කන්නේ මම සති 8ක් තිස්සේ ඩයට් කරානේ. මේක හෙල්දි කෑමක් නේ. ඒ කියන්නේ මේවා හෙල්දි කියලා ඕගලන්ට ගන්න පුළුවන්. සමහර ආමන්ඩ්ස්, කැෂුස් මේ වගේ ඕනම හෙල්දි දෙයක් ඕගලන්ට ගන්න පුළුවන්. හැබැයි මේ ගන්න හැම දෙයකම ඕගලන්ගේ කැලරීස් තියෙනවා. කැලරීස් උයි මැක්‍රෝස් උයි තියෙනවා. එතකොට ඕගලන්ගේ ඩෙෆිසිට් එක ඕගලන්ට නොදුනොත්ම මොකද සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට මම ට්‍රේන් කරන ක්ලයන්ට්ස් ලගේ ඒගොල්ලෝ හිතනවා නට්ස් වගේ දේවල් හෙල්දි කියලා. හෙල්දි එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේවා ඔක්කොම ඔයාගේ ඩයට් එකේ නැත්තම් නට්ස් වගේ දේවල් high in calories, high in fats. එතකොට මේකෙන් වෙන්නේ ඕගලන්ගේ මැක්‍රෝස් ඕගලන්ට හදලා දීලා තියෙන මැක්‍රෝ එකයි කැලරීස් උයි එක්සීඩ් වෙන්න පුළුවන්. උමනා ප්‍රමාණයට වැඩිය ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඩයට් එකක ඩෙෆිසිට් එකක් බලනකොට සතියකට ඊට පස්සේ මාසයකට එහෙම බලන්නේ. එතකොට ඕගොල්ලෝ නොදැනුවත්වම මේවා දවසක් දෙකක් තුනක් මේක කන්න ගත්තාම ඩෙෆිසිට් එක එක්ක මේන්ටෙනන්ස් කැලරීස් වලට එන්න පුළුවන්. එක්ක සර්ප්ලස් එකකට යන්න පුළුවන්. එතකොට මේකේ ඕගලන්ට රිසල්ට්ස් බලන්න අමාරුයි. හතරවෙනි එක තමයි මේ ඩයට් එකක් කරනකොට බැලන්ස් එකක් කියලා හිතනවා. මේකේ බැලන්ස් එකක් නැහැ. මම මේක සෑහෙන්න කල් ඉඳන් කරලා තිනවා. මම නෙමෙයි ඕගොල්ලෝ තව ඕන ප්‍රොෆෙෂනල් මේක කරන එක්කෙනකින් අහන්න මේකේ බැලන්ස් එකක් නැහැ. බැලන්ස් කියලා මේක කරන්න බෑ. ඒ කියන්නේ ඕගලන්ට every weekend drinks අරගෙන every weekend cheat meals අරගෙන ඩයට් එකක් කරලා ඇඟ අඩු කරලා abs ගන්න බෑ. මේකේ බැලන්ස්
එකක් බැලුවොත් එimhe ඇත්තටම 180ක් 20ක් 90ක් 10ක් විතර තමයි බැලන්ස් එකක් තියෙන්නේ. එහෙම නැතුව ඕගොල්ලන්ට එළියට ගිහිල්ලා තව යාළුවොත් එක්ක මේ පාටි කරලා එහෙම කරලා ඩයට් එකක රිසල්ට්ස් ගන්න බෑ. ඕගොල්ලෝ දන්නේම නැතුව ඕගොල්ලෝ ඩයට් එකෙන් එළියට ගිහිල්ලා අන්තිමට ඕගොල්ලෝ ඕගොල්ලන්ව ට්‍රේන් කරන ඕගොල්ලන්ගේ කෝච් හරි කාට හරි තමයි බ්ලේම් කරන්න යන්නේ. ඒකින්ද මේකේ බැලන්ස් එකක් තියාගන්න අමාරුයි. මොකද මේක සති 16කින් මේක ඕගොල්ලන්ට ඕන තරමට රිසල්ට්ස් ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන්කම තියෙද්දි ඕගොල්ලෝ බැලන්ස් එකක් කළා මොකක් හරි කරලා ඉවරලා මේක සති 16ක සති 22ක් මාස 6ක් මාස 8ක් 10ක් යනවා. අන්තිමට මේක කරන්න ඕගොල්ලන්ටම එපා වෙනවා. මේකේ හැටි එහෙම තමයි. දැන් ඔයාගේ මැක්‍රෝස් දීලා තියෙන්නේ ඔයාගේ ඇබ්ස් ඔයාගේ ෆැට් එක ඩ්‍රොප් වෙන්න නම් ඔයා දන්නේම නැතුව බැලන්ස් කියලා එළියෙන් මේවා කන්න අරගෙන බොන්න අරගෙන ඇල්කොහොල් යූස් කරලා එතකොට වෙන්නේ ඔයාගේ ටිකක් කල් ඩෙෆිසිට් එකක ඉන්නකොට ඔයාගේ මසල් වේස්ට් එක ඊට පස්සේ වැඩි වෙනවා. ඒ හැබැයි මසල් වේස්ට් එක වැඩි වුණාට ඔයාගේ ෆැට් එක බර්න් වෙන ගතිය අඩු වෙනවා. සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති මහත අයගේ weight එක අඩු වෙලා හැබැයි බඩවල් තියෙනවා. මේ වගේ බැලන්ස් දේවල් try කරන්න ගියපු අයගේ තමයි එහෙම වෙන්නේ. සැලියුලයිට් එකත් එක්ක weight එක fat එක ඉතුරු වෙන්න ගන්නවා. muscle එක waste වෙනවා. දිගටම මේක ඕනකට වැඩි කාලයක් deficit එකක ඉන්න ගියොත් එමේ. එතකොට මේක හරියට plan කරන්න සති 8ද 12ද 16ද මේ සති 16 ඇතුළතර throughout ඕගොල්ලෝ හරියටම diet එකේ ඉඳලා ඉවර වෙලා ඒ diet එකෙන් results ගන්න. ඊට පස්සේ එක තැනකට ඕගොල්ලන්ගේ fat එක burn වෙලා fat percentage එක ආවයින් පස්සේ එතන ඉඳන් පුළුවන් ඕගොල්ලන්ට comfortable වෙන්න. ඕගොල්ලන්ගේ coach එක හරි ඔයාගේ ඩයට් එක දෙන එක්කෙනාට හරි කතා කරලා එක්ක කාබ්ස් ටිකක් වැඩිපුර අරගෙන එතන ඉඳන් ඕගොල්ලන්ට පුළුවන් පොඩි ලීන් බල්ක් එකකට කැලරි සර්ප්ලස් එකකට ගිහිල්ලා ඇඟ ලස්සනට පවත්වාගෙන යන්න. හැබැයි අර ඩෙෆිසිට් එකකදී කට් කරන කාලෙදී හරියටම ස්ට්‍රික්ට් වෙලා ඒ සති 8 නැත්තම් 12 නැත්තම් 16 හරියට කරන්න බැලන්ස් එකක් ගැන හිතන්න යන්න එපා. අනිත් එක ඩයට් එකක් කරනකොට එක තැනකින් අපිට ෆැට් අඩු වෙන්න කියලා හිතන්න බෑ. මුළු ඇඟෙන්ම තමයි ෆැට් එක ඩ්‍රොප් වෙන්නේ. එතකොට ස්පොට් රිඩක්ෂන් එකක් අපිට කොහෙන්වත් කරන්න බෑ. ෆැට් ඩ්‍රොප් කරනකොට මේක මුළු ඇඟෙන්ම ෆැට් ඩ්‍රොප් වෙනකොට මේ ඕගොල්ලන්ගේ ඕගන්ස් වලිනුත් ෆැට් ඩ්‍රොප් වෙන්න ගන්නවා. එතකොට බ්‍රේන් එකෙනුත් මොලේනුත් ෆැට් ඩ්‍රොප් වෙන්න ගන්නවා. එතකොට හෙල්දි ෆන්ක්ෂනින් මොලේකට ෆැට් එක අවශ්‍යයි. එතකොට මේක ඇඟ සර්වයිවල් මූඩ් එකකට ගිහිල්ලා මොලෙන් බලන්නේ පුළුවන් තරම් ආයේ නැති වෙන ෆැට් එක ගන්න. එතකොට කරන්නේ මොලෙන් සිග්නල්ස් දෙනවා. දැන් අද නැත්තම් කවද්ද අපි ආයි කන්නේ කොයි වෙලාවේද අද නෙමේද ෂීට් මීල් එක කියලා තමන්ගෙම මේ තමන් ප්‍රශ්න අහන්න පුළුවන්. මේක හොඳම විදිය තමයි නවත්තන්න මුලින්ම මම කිසිම දෙයක් ගන්නෙ නැහැ කියලා හිතා ගන්න එක. ඔයා නිකන් හිතලා එක්ස්කියුස් එකක් අරන් තිබ්බොත් එහම මං ෂීට් මීල් එකක් දාගන්නවා ලබන සතියේ මේ වීකෙන්ඩ් එකේ එහෙම කියලා ඕක හැම වෙලේම වෙන්නේ ඕක මතක තියාගෙන මොලෙන් අහන්න ගන්නවා. දැන් ෂීට් මීල් එක අපි මේ වීකෙන්ඩ් එකේ ගන්නවද? ඕක ඔයාට නැහැයි කියන තාක්කල් ඔයාට ඩයට් එක කරන්න පුළුවන්. එක්ස්කියුස් එකක් දීලා ඉවරලා වාක්කොත් එම මේ වීකෙන්ඩ් එකේ මම මේක කරනවා කියලා ඔයා එක කරනකම්ම ඔයා නොදුනොත්ම ඔයාගෙන් අහලා අන්තිමට වෙන්නේ ඔයා ඒ ඩයට් එක බ්‍රේක් කරන එක. ඒකින්ද හොඳම දේ තමයි ඩයට් එකට යනකොට ඩිසයිඩ් කරලා ඉවරලා තමන්ටම කියා ගන්න එක මම මේ ඩයට් එක බ්‍රේක් කරන්නේ නැහැ. මේක ඉවර වෙනකම් මම කරනවායි කියලා. පස්වෙනි එක තමයි අන්තිම එක. ඒකත් එක්ක මම තව පොඩි දේවල් දෙයක් ඇඩ් කරන්න. රස හොයන එක කෑමවල රස තරමකට තියාගත්තාම හොඳයි. හැබැයි ඩයට් එකක් කරනකොට රස පස්සේ මෙලවන්න යන්න එපා. මොකද ඔයා ඩයට් එකක් කරන්නේ රස බලන්න නෙමෙයි. ඔයාට රිසල්ට්ස් ගන්න. එතකොට මේකට ආදේශක මේකට හොඳ ඕල්ටර්නේටිව්ස් ඒ වගේ හෙල්දි දෙයක් හොයන එක හොඳයි. හැබැයි ඒ සති 8 12 16 අතර රස හොයන්න යන්න එපා. මේකට ස්ටික් වෙලා රිසල්ට්ස් ගන්න බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මොනවද ඒකට ඉන්ක්ලූඩ් කරන්නේ ඩයට් එකට කියලා හිතලා දේවල් කරගෙන යන්න. අනිත් එක තමයි මම දැන් හුඟක් දකින දෙයක් තමයි සමාජයේ performance enhancing drugs use කරලා ඩයට් කරන්නේ ට්‍රේන් කරන්නේ නැහැ. පාටිස් වලට යනවා. ඇල්කොහොල් use කරනවා. අනම්මනම් වෙන අදාළ නැති සබ්ස්ටන්ස් use කරනවා. මේ දේවල් කරනකොට පරිස්සමෙන් මොකද මේ ස්ටෙරොයිඩ්ස් වලින් දෙයක් වෙනකොට කියලා නෙමෙයි එකපාරට වෙන්නේ. ඒකින්ද මේ දේවල් වලට ඉන්වෝල්ව් වෙනකොට කල්පනා කරන්න සෝෂල් ලයිෆ් එක මිනිමම් තියාගන්න ඕනේ. පාටි කරන ඒවා මිනිමම් තියාගන්න ඕනේ. යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා ඇල්කොහොල් යූස් කරන දේවල් මේවා මිනිමම් තියාගන්න. මේ වගේ දෙයකට කමිට් වෙන්න ඕන දෙයක්. මම හැම වෙලේම කියන්නේ බොඩි බිල්ඩින් වල ලොකුම එක්ස්ටෙන්ට් එක තමයි ස්ටෙරොයිඩ්ස්. දැන් මම සමාජයේ හුඟක් දකින්න දෙයක් තමයි පොඩි මල්ලිලා ඒගොල්ලෝ කමිට් කරන්නේ නැහැ. පුළුවන් තරම් එක දේවල් ගන්නවා. ඊට පස්සේ පාටිස් වලයි ඇල්කොහොල් ගන්නවා. ඊට පස්සේ ස්මෝක් කරනවා. මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න. මේ වගේ ස්ටෙරොයිඩ්ස් growth hormones ඕනම performance enhancing drugs මොනවා හරි use කරනවා නම් ඒක use කරන්න පුළුවන් තරම් ජිම් එකට යන්න ට්‍රේන් කරන්න
හොඳ ඇඟක් හදාගන්න. මේ දේවල් යූස් කරන්න යන්න එපා. පාටිස් වලට ගිහිල්ලා ඇඟවල් පෙන්නන්න ඒ දේවල් වලට. මොකද මේ බොඩි බිල්ඩින් වලින් පස්සේ මේ ෆිට්නස් වලින් පස්සේ ඕනම කෙනෙකුට ජීවිතයක් තියෙන්න ඕනේ. මම කියන්නේ මේමයි එක එක්කෙනා හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම කාලයක් තිස්සේ මේක කරලා තියෙන නිසා දැන් මම ටිකක් වයසින් වැඩි කියලා මම හිතනවා performance enhancing drugs use කරන්න එපා පාටි කරන්න. ඒක හරි අපරාධයක් ඕගොල්ලන්ගේ ජීවිතේට කරගන්න. එතකොට performance enhancing drugs use කරනවා නම් compete කරන්න බලන්න, gym යන්න බලන්න, හරියට කන්න බලන්න. මොකද අනිත් දේවල් වලින් ඔයගොල්ලන්ගේ පාටි කරන ඒවායින් ගන්න දේවල් වලිනුත් වෙන්නේ හානියක්. මේ performance enhancing drugs use කරලා ඊට පස්සේ ඇඟට වෙන්නේ හානියක්. ඒකින්ද මේ දේවල් කරනවා නම් එකකින් අයින් වෙන්න. එක්ක පාටි කරන්න, එක්ක body building වලට එන්න. මේ කල්පනාකාරීව වැඩ කරන්න කියලා මම හැමෝටම ඇඩ්වයිස් කරනවා. මොකද මම මේ දවස්වල දකින්න දෙයක් හින්දා. මේ දේවල් පහ තමයි මට කියන්න ඕනුනේ. දිගට තව මම දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මමත් දැන් ඩයට් එකේ ආයිත් තව සති කීපයක් යනකොට ලීන් වෙයි කියලා හිතනවා. එතකොට ආයිත් ට්‍රේනින් වීඩියෝස් දාන්න යනවා. මම ට්‍රේනින් ටිප්ස් ගැන ආයි කතා කරන්නම්. දිගටම වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද හැමෝටම ඇබ්ස් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තව අපි වීඩියෝ එක හම්බෙමු. Thank you very much. ජය වේවා.